සර් ගෑස් තියපන් අතනින්. සර් මෙතන කියන්නද? අතන දීපන්. සර් මේ පළාතේ නෙවෙයි නේ. සර් දැනගෙන ආවේ සර්. ඔව් දැනගෙන තමයි ආවේ. ඇයි? මේ කාමරේ කලින් හිටිය අයියා. ඔව් අලුතෙන් ගියක් හදාගෙන කියන්නේ නේද? නෑ සර්. මේ කෙරිලා මලා. පාස්පෝර්ට් දෙක නම් ගින්දර වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් ඉතාලි ඉන්ටර්විව් එකට හරියට මූණ දුන්නා නම් ගොඩ. මොකද උඹේ මූණ දැක්කම මේ ලන්ඩන් යන පාටක් පේන්න නැහැ. අපි ඉතින් යන්නේ අයියේ රස්සාවක් කරලා කීයක් හරි වැඩිපුර හම්බ කරගෙන එන්නේ අයියේ. හරි ඉතින් හම්බ කරන්න තමයි යන්නේ. ඒ වුණාට සුද්දා උඹව දැකලා හොරෙක් කියලා හිතුවොත්. අමරේ ඔයාගේ කවුන්ට් එකට 61,25,000ක් දානවා. මගේ එකට 95,21,000ක් දාන්න. ගොඩක් වැඩි. ඔයාගේ අතින් දාන්න නෑනේ. ඔයා දාන්න. අපි දාන්නේ ඔයාගේ ඇත්ත එකකවුන්ට් එකට නෙවෙයි. වීසයින්ද මෙන්න බඩු. දැම් මේකට මැනේජර්ගේ අස්සම විතරයි ගාණ්ඩ ඕන. එකෝගේද? මේකේ තියෙන එක මේකේ නෑනේ. ඔය අස්සම්වල පොඩිපොඩි වෙනස්කම් තියෙනවා. ඇයිඒ අපි ගාන අස්සංවලත් පොඩිපොඩි වෙනස්කම් තියෙනවා. නැත්තං අව්වෙනවා. පැඳලද? නෑ ඉක්මට බඳන්න. ළමයි හදන්න. පරම්පරාවක් ගොඩදාන්න පුළුවන් රස්සාාවක් මේක. බලමු. බල ඉන්න කාලයක් නෑ. ඉක්මට වැඩේ කරලා ප්‍රින්ට් අවුට්ටයක් ගන්න. දැන් වීසා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්නවලට විතරක් උත්තර දීපන්. හරි? හරි දැන් කීපාරක් කිව්වද? මං කියන්නේ දන්නවනේ වෙන ඒජන්සිකට යනවා. මේ අහපන්. බිස්නස් හින්දා ස්ට්‍රෙස් එක වැඩි. ඒක හින්දා රෙස්ට් කරන්න රිලැක්ස් කරන්න තමයි ඉතාලියට යන්නේ. හරිද? ඒ විදිහට ගානට උත්තර දීපන්. හරි. ඒ කියන්නේ දැන් මම ඉතාලියට යන්නේ නිකම් මේ විවේකයක් ගන්න. එහෙම ගොන් නෙමෙයි. විදියට මොකද විදියට උත්තර දෙන්න එපා. අහන ප්‍රශ්නෙට හරියට පැහැදිලිව විශ්වාසවන්තව උත්තර දීපන්. තේරුණාද දැන්? හරි. හරි කිව්වට හරියට උත්තර දීපන් දැන්. Good morning, sir. Good morning. Sir, I'm Amarasinghe Wickramaගේ Sanjay Kumar. Nice name. I like your name. Thank you, sir. ඔයා සිංහලෙන්ම කතා කරන්න මට හොඳට සිංහල පුළුවන්. Okay, sir. ඔයා මෙහි කරන ජොබ් එක මොකක්ද? සර් මට අයිති ගෙවල් හතරක් තියෙනවා. ගෙවල් කුලියට දීලා තියෙන්නේ බිස්නස් කරනවා. බිස්නස් ස්ටේස්. ඒ හින්දා සර් මම විවේකයක් ගන්න ටුව යන්න හිතුවා. ඇයි ඔබගේ වයිෆ් නැත්තේ? Wife pregnant. Long tours no allowed. My congratulations. Thank you. ඔයා මොන හේතුවද මගේ රටට යන්න කැමති?
සමම් පුංචි කාලින්දම ආසයිස ඉතාලියන්න මගේ යාලුවෝ ඉතාලිවල ලස්සන තැන් තියෙනවා කියලා තියෙනස. දැන් උදාහරණයක් විදියට කොලෝසියම් එක ඊට පස්සේ බාඩි බලකොටුව බාඩි බලකොටුව ලංකාවේ සීගිරිය වගේ කියලා මං අහලා තියෙනවා සර්. ඔය සීගිරියට ගිහිල්ලා තියෙනවද? නෑ සර්. I went last year. Fantastic. 8th wonder. very good. කැන්ඩි දලදා මාලිගාවට ගිහිල්ලා තියෙනවද? කැන්ඩි වලට කොස්ලන්දි ඉඳන් ටිකක් දුරයි සර්. දඹුලු විහාරයට ගිහිල්ලා තියෙනවද? අනිවාර්යෙන් යන්න ඕනේ. කලම්බෝවල තියෙන ගංගාරාම පන්සලටවත් ගිහිල්ලා තියෙනවද? සර් වීසා එක දෙනවා නම් මං අද හවසට ගිහිල්ලා කෝල් එකක් දෙන්න. අද හවසට ඔව්. ඉස්සෙල්ලාම ලංකාවේ තියෙන ලස්සන තැන් ටික බලන්න, ඊට පස්සේ ඉටලිවල තියෙන ලස්සන තැන් ටික බලන්න පුළුවන්. සර් ලංකාවේ තැන් ටික තියෙන්නේ ලංකාවේනේ සර්. ඒක ඕන වෙලාවක බලන්න පුළුවන් සර්. Well, places in Italy are very far. very good. I'm sorry. සර් කියන්නේ මං ඉතාලි ගිහිල්ලා නවතී කියලාද? සර් මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉඳද්දි සර් මං කොහමද ලන්ඩන් වල තනියම ඉන්නේ? sorry මං ඉතාලි වල තනියම ඉන්නේ කොහමද සර්? London? Well, I'm sorry, Mr. Amarasinghe. Your visa is denied. ඔබට නැවත උත්සාහ කරන්න පුළුවන්. අනේ සර්